hello කොහොමද ඉතින් ගොඩාක් ආදරයෙන් ඔයාලව අදත් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලව එක්කන් යන්න හදන්නේ හොංකොං වල තියෙන ආර්ට් මියුසියම් එකක් බලන්න. ආර්ට් මියුසියම් එකක් කියවද මේක ඇවිල්ලා මොඩර්න් ආර්ට් මියුසියම් එකක්. ඉතින් එන්න අපි ගිහිල්ලා බලමු. මියුසියම් එක තියෙන්නේ හොංකොං මේන් අයිලන්ඩ් එකේ පොට්‍රස් හිල් කියන සිටි එකේ. ඉතින් වෙනසකටත් එක්ක වෙනස්ම අත්දැකීමක් වුණා කියලා කියන්නත් පුළුවන්. ඉතින් බලන්නකෝ කොහොමද කියලා. හැබැයි ඉතින් ඇත්තම කියනවා නම් මට නම් මේකේ තිබුණ කිසිම දෙයක් තේරුනේ නෑ ළමයි. ඉතින් මොකද මොඩර්න් ආර්ට් කියන concept එක ටිකක් ඉතින් තේරුම් ගන්න අමාරුයිනේ. ඉතින් ඔයාලා කොහොමද ඔයාලා කැමතිද මොඩර්න් ආර්ට් වලට? කොහොමද එයාලගේ එක්ස්පීරියන්ස් එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා ෂෙයා කරන්න බලන්න. මටත් සමහර විට ඔයාලගෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. හරි ඉතින් අපි බලමුකෝ. මේක නම් ඉතින් මුහුද යට ඉන්නා වගේ හැඟීමක් තමයි මෙතනදී සම්පූර්ණයෙන්ම දැනුනේ. ඒ සවුන්ඩ්ස් ඒ විෂුවල් ඉතින් ඇත්තටම වෙනස්ම අත්දැකීමක්. ඉතින් වැඩි කතා ඕනේ ඔයාලම මගේ වීඩියෝ එක බලන්න. මෙන්න මේ මියුසියම් එකේම තවත් කොටසක සම්පූර්ණ වගාවන් තියෙනවා. ඉතින් ඇත්තම කියනවා නම් ඔයගොල්ලෝ දන්න ඇති ගොඩක් අය මම කියලා තියෙනවා හොංකොං වල වගා කටයුතු සිද්ධ කරන්නේ නැහැ. නමුත් ඉන්න අයට බලා ගන්න පොඩි ළමයින්ට එහෙම ඉගෙන ගන්න ඕනාවට විවිධ එළවලු පළතුරු වර්ග වගා කරලා තියෙනවා. ඉතින් නම් මෙහෙම ගහලා තියෙනවා. ඉතින් මම ටික දේවල් දැන් ටිකක් දේවල් ඉගෙන ගත්තා මෙතනින්. හුරු පුරුදු අපිට ලංකාවේ අපිට හුරු පුරුදු දේවලුත් තිබුණා. මෙතන හිටවලා කෝපි, එතකොට මඤ්ඤොක්කා ඒ වගේ දේවල් ඉතින් ගොඩක් ශාක වර්ග තිබුණා. ඉතින් ඇත්තටම මේක හොඳයි ඉගෙන ගන්න ළමයින්ට. ඉතින් ගොඩක් අය ඇවිල්ලා බලනවා. ඉතින් එන්න අපි බලමු තා මොනවද මේකේ තියෙන්නේ කියලා. මේ කොටස සම්පූර්ණයෙන්ම හැඩ වෙලා තිබුණේ සුදු පාට විවිධ ප්‍රමාණයේ ගල් වලින්. ඉතින් බීච් එක ලුක් එකකුත් තිබුණා. ඉතින් වෙනස්ම විදිහේ අත්දැකීමක්.
එන්න ළමයි නාන්න යන්න මම නාන්න යන්නයි හදන්නේ යමුනේ නාන්න ඉතින් මේ කොටස නම් කරලා තිබුණේ බාත්රූම් කියන නමින්. ඉතින් සම්පූර්ණයෙන්ම වෙනස්ම විදිහ කන්සෙප්ට් එකක් තමයි මෙතන තියෙන්නේ. ආපු ගමන් අපිට කරන්න තියෙන්නේ අපේ ෂූස් රිමූව් කරලා මෙතන තියෙන ස්ලිපර්ස් දෙකක් දාගන්න. ඉතින් ඔන්න මමත් ස්ලිපර්ස් දෙකක් දාගත්ත. එක જાතියේ එකම පාටින් හොයාගන්න නැති හින්දා පාට දෙකකින් දාගත්තා. ඒක වෙනම කතාවක්. ඉතින් මෙතන සම්පූර්ණයෙන්ම බාත්රූම් එක තියෙන දේවල් ඒ වගේ දේවල් තමයි තිබුණේ. ඉතින් සබන් ෂවර් ඒරියා ඒ වගේ ඉතින් ගොඩක් දේවල් තිබුණා. ඉතින් අපිට කැමති විදිහට ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න යාළුවොත් එක්ක එකතු වෙලා කතා බහ කර ඉන්න තරම් පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තිබුණේ. හරිම ලස්සන වෙනස්ම විදිහ අත්දැකීමක් ඇත්තටම. ඉතින් අහම්බෙන් වුණත් මටත් ඒ වගේ chance එකක් ලැබිච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් බලන්නකො මෙතන තියෙන පාට සබන් ගොඩ. හැබැයි ඉතින් මේ ඔක්කොම ප්ලාස්ටික් හොඳද ළමයි. ඒ වුණාට ඉතින් අලුතෙන් බාත්රූම් එකක් හදන කෙනෙකුට මම හිතනවා මේ වගේ අයිඩියා එකකුත් නරක නෑ කියලා බාත්රූම් එකකට. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? කමෙන්ට් එකක් දාන්නකෝ. වීඩියෝ එක බලන්න. ඔන්න ඉතින් අද මගේ දවසේ ගත වුණේ මෙන්න මේ විදිහට. ඉතින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ආයෙත් ලස්සන තවත් vlog එකකින් හම්බ වෙන පොරොන්දුවත් එක ගිහිල්ලා එන්නම්. බයි බයි.